කුරුළු බිත්තර. අද මං ඔයාලට තවත් කතාවක් කියලා දෙනවා. මං අද කියන්නේ හුඟක් දුක හිතෙන කතාවක්. ඔන්න එක ගමක හිටියා මහතුන් කියලා මිනිසෙක්. එයා හරීම නපුරුයි. හැම වෙලේම කරන්නේ නරක නපුරු වැඩ. ගමේ මිනිස්සු කවුරුවත් එයාට කැමති නෑ. මොකද එයා නිතරම මිනිස්සුන්ටත් හිරිහැර කළා. වගා පාලු කළා. හොරකම් කළා. සත්තු මැරුවා. මහතුන් ජීවත් වුණේ හරියට දඩයක්කාරයෙක් වගේ. නිතරම ගැවසුනේ කැලෑව ඇතුලේ. ගහට කොළට සතා සිව්පාවට කිසිම ආදරයක් කරුණාවක් මහතුන්ගේ හිතේ තිබුණේ නෑ. හරි බඩගිනි. දවස් දෙකකින් හරියට කාලත් නෑ. අදනම් කොහොම හරි කැලේට රිංගලා සතෙක් දඩයම් කරගන්න ඕනි. එක දවසක් උදේ මහතුන් එහෙම කල්පනා කළා. ඊට පස්සේ එයා කැලේට ගිහින් උගුලක් ඇටෙව්වා. ඒ උගුලට අහුවෙන සතාව කෑමට ගන්න හිතාගෙන. කොහොම හරි එදා මහතුන්ගේ උගුලට හාවෙක් අහු වුණා. ඒ හාවා බොහෝම වේදනාවෙන් දුක් විඳලා මැරුණා. ඊට පස්සේ මහතුන් කැලේ ඇතුළෙම ගිනිමැලයක් ගහලා මේ හාවව පිච්චුවා. හාමස් කෑවට පස්සේ මහතුන් ආපහු ගම්මැද්දට යන්න පිටත් වුණා. ඒත් සිද්ධ වුණේ කවුරුවත් නොහිතපු දෙයක්. ඉඩෝරෙ නිසා මුළු පළාතම ගිනියම් වෙලා තිබුණේ. මහතුන් ගිනිමැලය ගහපු තැන ඉතුරු වෙලා තිබුණු ගිනි අඟුරු නිසා කැලේ ඇතුලේ ගින්නක් ඇති වෙන්න පටන් ගත්තා. මේ ගින්න ටික ටික මුළු කැලෑව පුරාම පැතිරෙන්න පටන් ගත්තා. අර ඈතින් පේන්නේ ලොකු දුමක් නේද? දෙයනේ මහ කැලේ ගිනි ගන්නව නේද? බලන් ඉඳලා බෑ. ඉක්මනට ගින්න නිවන්න පුළුවන් විදිහක් බලන්න ඕනි. ගමේ හැමෝටම මේ පණිවිඩය දෙන්න ඕනි. නැත්තම් මේ ගින්න ගමටත් පැතිරෙයි. දයාවති නැන්දා හරිම කලබලෙන් ගමේ හැමෝම මේ ගැන දැනුවත් කළා. ඊට පස්සේ ගමේ අයත් මේ ලැව්ගින්න ගමට එන එක වළක්ව ගන්න ඉක්මනින් ක්‍රියාත්මක වුණා. ඉඩෝරයකටවත් වතුර හිඳෙන්නේ නැති පන්සලේ ළිඳෙන් බාල්දිවලට බේසම්වලට භාජනවලට පුළුවන් විදිහට වතුර අරන් ගිහින් ගින්න නිවන්න ගමේ මිනිස්සු එකතු වුණා. ඒත් හාමස් කාලා පැලට වෙලා නිදාගෙන හිටපු මහතුන් නම් මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. කොහොම හරි ඔය අතරේ කැලෑව ඇතුලේ හිටපු සත්තු හුඟක් අසරණ වුණා. පුළුවන් සත්තු දුවලා ගිහින් ජීවිතේ බේරගත්තා. ඒත් පුංචි කෘමි සත්තු ඉක්මනින් දුවන්න බැරි සත්තු ඔක්කොම ගින්නට අහුවෙලා පිච්චිලා මැරුණා. ඔය අතරේ හරීම දුක්බර දෙයක් සිද්ධ වුණා. කැලේවි ගහක කූඩුවක් හදලා ඒකේ බිත්තර දාලා පැටවු ටික එළියට එනකම් පෙරුම් පුරාගෙන හිටපු කුරුළු අම්මා කෙනෙක් හිටියා. ඒ කුරුළු අම්මා දැක්කා ලැව්ගින්න එයාගේ කූඩුව පැත්තටත් එනවා කියලා. ඒත් බිත්තර ටික කූඩුවේ දාලා ඉගිලිලා ගිහින් පණ බේරගන්න කුරුළු අම්මට හිතුනේ නෑ. අම්මලා එහෙම තමයි. කුරුළු අම්මා මොකද දන්නවද කළේ? එයාගේ බිත්තරවලට ගින්නේ රස්නේ එන්නේ නැති වෙන්න ඒව පිහාටු වලින් වහගත්තා. ඒත් අවාසනාවට මේ කුරුළු අම්මගේ කූඩුවත් ගිනි ගත්තත් ඒ කුරුළු අම්මා එයාගේ දරු සෙනෙහස නිසාම ඇඟට ගිනි ඇවිලෙද්දි කූඩුවටම වෙලා හිටියා. අන්තිමේදී පිච්චිලාම කුරුළු අම්මත් මැරුණා. බිත්තර වලින් එළියට එන්න කලින් බිත්තර ඇතුලේ හිටපු පැටවු ටිකත් රස්නෙන් පිච්චිලා ගියා. ඔය අතරේ පැය ගාණක් මහන්සි වෙලා ගින්න ගමට පැතිරෙන්න කලින් නිවා ගන්න ගමේ මිනිස්සුන්ට පුළුවන් වුණා. ඒත් කුරුළු අම්මා එයාගේ බිත්තරත් එක්කම විනාශ වෙලා ගිය බව ගමේ කවුරුවත් දැනන් හිටියේ නෑ. හිඩෝර නිසා තමයි ගින්න පැතිරෙන්නේ නැත්තේ. සත්තුත් හුඟක් මැරෙන්නේ නැති මයි හිතේ.
සෝමනෙන්ද එහෙම කියනකොට තමයි ගමේ අයට සත්තු ගැන කල්පනාවට ආවේ. මේ ගුණේරිස් අයියේ අපි පොඩ්ඩක් ආපහු කැලෑවට ගිහින් බලමුද? බේරගන්න පුළුවන් සත්තු හිම තව ඉන්නවද කියලා. එහෙම කියපු කරෝලිස් මාමා ගුණේරිස් මාමත් එක්ක ආපහු කැලෑවට ගියා. අපොයි දෙයනේ. හරි අපරාධයක් නේ වෙලා තියෙන්නේ ගුණේරිස් අයියේ. හර සත්තු මහා උඟක් මැරිලානේ. හර අතන ඉන්නේ ඉත්තෑව රංචුවක් නේද? මං හිතන්නේ උන් ගින්නට අහු වෙලා පිච්චිලාද කොහෙද? මේ මොන් ඔය වතුර ටික උන්ගේ ඇඟට හලමු. පව් අහිංසක සත්තු පුදුම වේදනාවකින් ඇත්තේ. කරෝලිස් මාමා එහෙම කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන. එයා කොහොමත් සත්තුන්ට හරීම කරුණාවයි. ඊට පස්සේ එතනින් පොඩ්ඩක් එහාට ගිහින් බලනකොට තමයි දැක්කේ කූඩුවෙම පිච්චිලා මැරිලා හිටපු කුරුළු අම්මවයි එයාගේ බිත්තර ටිකයි. අනේ බලන්නකෝ. මෙතන දරු පවුලක්ම මැරිලානේ. ඒක නේන්නම් කරෝලිස් මලයෝ. මේක නම් හරීම අපරාධයක්. හැබැයිට කොහොමද කෙලේට ගින්න ඇවිලුනේ? ඒක නම් කොහොම හරි හොයාගන්න ඕනි ගුණේරිස් අයියේ. පොඩ්ඩක් ඉන්න. මං අද උදේ දැක්කා මහතුවා කෙලී පැත්තට යනවා. එහෙනම් ඉතින් අනුමානයක් නෑ. බීඩියක් සුරුට්ටුවක් බීලා ඒක කැලේ ඇතුළට විසි කළාද දන්නේ නෑ. හොය මිනිස්සයා ඉතින් කළොත් කරන්නේ අවඩක්මනේ. ඔහොම කතා කර කර ගුණේරිස් මාමයි කරෝලිස් මාමයි හුඟ වෙලාවකට පස්සේ කැලෙන් එළියට ආවා. ටික කාලයක් යනකොට ගමේ මිනිස්සුත් දැනගත්තා මහතුන් තමයි එදා කැලේ ඇතුලේ ගිනිමැලයක් ගහලා මේ අපරාධය සිද්ධ කළේ කියලා. ඒත් එතකොට හුඟක් ප්‍රමාද වැඩි. ගස් කොළන් මහ හුඟක් විනාශ වෙලා සත්තුත් ඒ වගේම ප්‍රමාණයක් මැරිලා. දැක්ක නේද? අපි දුරදිග නොබල කරන සමහර දේවල් නිසා අපේ ජීවිතවලට වගේම අනිත් අයගේ ජීවිතවලටත් ඒවා කොයි තරම් නරක විදිහට බලපානවද කියලා. සමහර දේවල් ආපහු කවදාවත් හරවන්න බෑ. ඒකනේ අපි කියන්නේ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියලා. මේ ස්වභාව දහමට විරුද්ධ දේවල් කරන්න එපා. මිනිස්සු කියන්නේ ස්වභාව දහමෙම කොටසක් මිසක් මිනිස්සුන්ට ස්වභාව දහම අයිති නෑ. අපි එහෙම හිතුවේ නැත්තම් මේ ලස්සන ලෝකේ තවත් විනාශ වෙලා යයි. ස්වභාව දහමට ආදරේ වුණොත් විතරයි මේ ලෝකේ ආපහු පරණ තිබුණු විදිහටම ලස්සනට වෙනස් කරන්න ඔයාලට පුළුවන් වෙන්නේ. අන්න එදාට හැමෝගෙම ජීවිත ආරක්ෂා වේවි.